සුබ දවසක් හැමෝටම. අපි ඔන්න අදත් එක්කෙන්නේ අලුත් දෙයක් එක්ක. ඔබට අපි පළවෙනි වීඩියෝ එක කරා නඩත්තු කරන පරණ කුරුදු ඉඩමක එහෙම නැත්නම් වැඩුණු කුරුදු ඉඩම අස්සන්න වැඩියෙන් ගන්න ඉඩමක වෙනසයි අපිට අද බලා ගන්න පුළුවන් වෙන්නේ බෝල කුරුඳුයි කියන කුරුන්දක වෙනසයි. මෙන්න මේ තියෙන්නේ බෝල කුරුන්දක්. මේ පළවෙනි වතාවට තමයි කප්පාදු සිද්ධ කරන්නේ. ඔබට බලා ගන්න පුළුවන් මේ ඉඩම නඩත්තු කළ තියෙන ස්වභාවය. ඉතින් මේ තේලි අතර පරතරය තියලා මේ ඉඩමේ අඩි 4ක් පඳුරු අතර පරතරය අඩි 3මාරකට වැඩිය ඉඩ තියලා තමයි හදලා තියෙන්නේ. මේකේ එක අවාසියක් තියෙනවා අපිට මේ භූමියේ පොළගවරය අඩු නිසා පරතරය වැඩි නිසා වල් වැවීම ඉතාමත් වේගෙන් සිද්ධ වෙනවා. අලුත් ක්‍රමයට නම් අපි පැල සිටුවිය යුත්තේ පඳුරු පේලි අතර පරතරය 3 පඳුරු අතර 2.5. එතකොට මේකට අපි අනිවාර්යයෙන්ම සුද්ධ කිරීම කරන්න ඕන, වල් අහිමික කරන්න ඕනේ. ඒ අතරතුරේ පොරේ දීම සිද්ධ කරනවා නම් මුළු භූමියටම පොරේ යොදන්න සිද්ධ වෙනවා. ඒක අපතේ යනවා මේ වගේ පඳුරු දුරින් පිළිසීම තුලින්. ඉතින් පොරේ දීම අපිට සිද්ධ කරන එකෙන් ඒකේ අපතේ යෑමක් සිද්ධ නොවෙන්න නම් පඳුරු අතර පරතරය සහ පේලි අතර පරතරය නිවැරදිව තිබිය යුතුයි. ඉතින් මෙන්න මේකේ අපිට බලා ගන්න පුළුවන් මේක ඔක්කොම ගහක් ගත්තාම මේකේ කපල නෑ මේ ඉඩමේ. අද තමයි පළමුවෙන්ම මේ කප්පාදු සිද්ධ කරන්නේ. ඉතින් කුරුඳු ගහක බෝල කුරුඳු කියලා නෑ. සමහර කුරුඳු හොඳට නඩත්තුව සිද්ධ කළ තියෙනම් පඳුරු හරසතු පැහැලා කොළ පැල පැහැලා පඳුරු බැදලා නඩත්තුව හරියට සිද්ධ කරනවා නම් වැල් එතෙන්නේ නැති වෙන්න කුරුඳ නඩත්තු කරනවා නම් ඒකේ හොඳ අස්වැන්නක් තියෙනවා. ඒක අපිට බලා ගන්න පුළුවන්. අද අපි ආරම්භ කරේ එහෙම භූමියක්. ඉතින් ගොඩක් වෙලාවට එක පඳුරක ගහක් දෙකක් අනිවාර්යයෙන්ම කපන්න තියෙනවා. සමහරම පඳුරු වල විතරයි එක ගහක් තියෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේතනින් තමයි වැඩ ආරම්භ කරේ. ඔබට පේනවා ඇති පඳුරු වල ගහ ඉවත් කරාට පස්සේ අස්වැන්න තියෙන ගහ ඉවත් කරාට පස්සේ මේ නිකම් පාළු ස්වභාවයක් පේන්නේ. ඔබට පේනවා ඇති අර ඉදිරියෙන් තියෙන කපාපු නැති ටිකත් අස්වැන්න ගනිපු නැති ටිකත් මේ අස්වැන්න ගනිපු ටිකත් අතර වෙනස. ඒ කියන්නේ මේ පරතරය විශාල වුණාම මේකේ වල් වැවීම ඉතාමත් වේගෙන් සිද්ධ වෙනවා. සූර්යාලෝකයේ හරියට පොළොවට වැටෙන නිසා ඒ වල් ගස් වලට වැඩෙන්න තියෙන අවකාශය වැඩි. ඒක නිසා ඒ පෝෂක පදාර්ථයන් සියල්ල වල් පැල වලට උරාගෙන අපි යොදන පෝර ටිකක් සහ ස්වභාවයෙන් ලැබෙන ටිකත් එක්ක එයාලා වීකෙන් වර්ධනය වෙනවා. ඉතින් නඩත්තුව අපහසුයි. ළඟ අවුරුදු 15ක් විතර වෙන වයස වෙන වෙද්දී එක පේලියකට බෑවුම් සහිත ඉද කරන එකම පේලියකට පඳුරු ටික එකට යාවෙනවා නම් එහෙම සිස්ටම් එකකට මේක ගේන්න පුළුවන් නම් භූමිය සෝදාපාලුව සහ අඩුවීමත් නඩත්තුව පහසුවීමත් සිද්ධ කරගන්න පුළුවන්. අපි හිතනවා ඔබට අදට ප්‍රාමාණික දැනුමක් කුරුඳු ඉඩම වගා කිරීමේදී ඒ කළමනාකරණය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇති වෙන්නේ නැති කියලා. ඉතින් තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙ සමු ගන්නවා. ස්තුතියි.